Hi friends, මේ තියෙන්නේ මගේ පරණම කස්ටමර් කෙනෙක් දාපු මල් ඕඩර් එකක්. මේ කස්ටමර් තමයි ඔයාලට මතක ඇති. කලින් දම් පාට ලොකු ෆ්ලවර් බන්ච් එකක් මම දාලා තිබුණා. ඒක ඕඩර් එක දාපු කෙනාම තමයි මේ මගේ පරණම යාළුවෙක්. මෙයා පොඩි කාලේ ඉඳන් යාළුවෙක්. මේ ඉතින් එයා මට කිව්වා එයාලගේ ඔෆිස් එකේ ස්ටාෆ් එකේ ලේඩි කෙනෙක් රිටයර් වෙනවා. ඒකට මල් එකක් හදලා දෙන්න කියලා. හැම පාරම එයා මට ඕන විදිහට කරන්න මට නිදහස දෙනවා. මෙදා පාරයා මට කිව්වා පින්ක් වයිට් රෙඩ් වගේ කලර්ස් ටික දාලා හදන්න කියලා. පස්සේ ඉතින් මට හිතුණා රෙඩ් අයින් කරලා පින්ක් ෂේඩ්ස් දාලා රෝස මලුයි මේ වගේ බේබීස් බ්‍රෙත් ෆ්ලවර්ස් ටිකකුයි දාලා ෆ්ලවර් බන්ච් එකක් හදන්න. මම මේක ඊයේ රෑ රැපින් කරේ ළමයි. එතකොට මට ඇත්තටම රැපින් කරගෙන යනකොට මේකේ රෝස පාට රැපින් පේපර්ස් ඉවරුණා. මට තිබ්බ විදියට මැනේජ් කරගෙන මම මේක රැපින් එක දැම්මා. ඒ රෑ මට රැපින් පේපර්ස් හොයාගන්න විදියකුත් නැහැ. මට ඇත්තටම ආසාව තිබ්බේ මීට වඩා ලස්සනට රැපින් එක පිරිලා වගේ තියෙන විදියට ගන්න. නමුත් ඒ පාට රැපින් පේපර්ස් ඉවරුණා. මේකට මෙච්චර වෙන රැපින් එකක් මං ගාව තිබුණෙත් නැහැ. අනිත් එක තමයි ළමයි කියන්න ඕනේ මේ හැම රෝස මලක් ඇතුළෙම ඒ රෝස මලට අදාළ පොළ 3ක් විතර පොළ 2ක් වගේ හැම මලකටම තියෙනවා. දැන් හැමදාම මෙහෙම ඔයාලට මේකේ රැපින් එක දාලා තියාගෙන ඉන්න කරදරයිනේ. එතකොට මේ රැපින් එකෙන් අයින් කරලා මල් ටික වෙනම අරගෙන ෆ්ලවර් පොට් එකකට දාගත්තත් ඒක බොහොම ලස්සනට තියෙනවා. මේ හැම මලක් එක්කම කොළක් තියෙන නිසා. ඉතින් මගේ යාළුවා මට කිව්වා එයා වැඩ කරන්නේ පීපල්ස් බැංක් එකේ කඳාන බ්‍රාන්ච් එකේ. එයාට මල් එක ගෙනල්ලා දෙන්න කියලා උදේ මම ඉතින් ටක් ගාලා ඊයේ රෑ 2:00 වෙනකන් මේක හදලා ඉවර කරා. කොහොම හරි අද උදේ පාන්දරම ගිහිල්ලා මගේ යාළුවට මේක බැංක් එකටම දීලා තමයි ආවේ.